hello, welcome back to my channel. එහෙනම් අද මාත් එක්ක පරණ පොලේ. එහෙනේ අවුරුදු 18ක් විතර හිටියේ. එහෙන් ඒවා තමයි තියෙන්නේ. මේකත් එහෙයි. පරණ පොළ තියෙන්නේ චෙන්ත්‍ර එකේ. දැන් අපි චෙන්ත්‍ර එකට යන ගමන් අද නම් ටිකක් අවුල් දවසක්. අද ඇත්තට රස්නේ නේ. ඔබටම. දැන් දාගෙන ඉන්න තා ටිකක් දවල් වෙනකන්. හොඳ වෙලාවට මම මේක දාගෙන ආවේ නිකන්. මේක දැම්මොත් දැන් රස්නේ වැඩි. ඉච්චෙන අවුවක් තියෙන්නේ හැබැයි. මන්න පුල්ලෝරිකුත් මේ පරණ පොළ හැම පැත්තකම තියනවද අම්මේ? ඔව්. හැම මේකකම නාපෝලේ තියනවනේ. තියනවා මොදන. නාපෝලේ කවද්ද තියෙන්නේ? බෝඤ්ඤා තියනවා. නාපෝලේ සතිය පළවෙනි ඉරිදා තියෙනවා. පුංචි දෙයාලේ. පළවෙනි පළවෙනි තුන්වෙනි ඉරිදා තියෙන කම්පේ පිලේ ග්‍රීන්. ඒ හැම තියෙනම තියෙනවා. අපිට ඉරිදා. දැන් මෙහෙ තුන්වෙනි ඉරිදා. හැම මාසෙම බෝඤ්ඤා තුන්වෙනි මම ඉරිදා. හිතන්නේ දෙවෙනි ඉරිදා හරි. ඔහොම එකක්. ඕක තමයි අපේ චෙන්ත්‍ර එක. ඉතින් දැන් උතන පොළ පටන් ගන්නෙ ඔතන ඉඳන්. ඔතනින් පටන් අරගෙන ලොකු රවුමක් තියෙනවා ඇවිදින්න. අපි ඉහළ බලමුකෝ මොකද්ද පරණ පොළ කියන්නේත් කියලා. අද ඉතින් රස්නේ දවසක් හින්දා ගොඩක් අය එළියට බහැලා ඉන්නේ. ඉතින් යාලා රස්නේ එනකම් බලන් ඉන්නේ එළියට බහැලා ඇවිදින්න. ඉතින් ඔතනින් තමයි අපි පොළේ ඇවිදින්න පටන් ගත්තේ. ඔය දැක්කද? තියෙන්නේ අමුතුම දේවල්. ඕවා සමහර ඒවා අපි දැකලත් නැහැ. ඉතින් හරිම ආසයි ඒවා බලන්න. ඔය තියෙන්නේ ගිනි කූරු පෙට්ටියක්. ඔයාලත් කලින් දැකලා තියෙනවද මේවා කියලා කියන්නකෝ බලන්න. සමහර ඒවා ගන්න අවශ්‍ය දේවලුත් නෙමෙයි. ඒ වුණාට බලන්නකෝ චූටි දේවල්. සමහර ඒවා ගණන් අඩුයි. සමහර ඒවා සෑහෙන්න ගණන් වැඩි. ඒවා පරණ පොලේ තියෙන ඇත්තටම පරණ බඩු. ඕවා පරණ. ඉතාලියේ තිබුණ පරණ බඩු. ඉතින් දැකලා නැති හින්දා බලන්න හොඳයි. ඔය ඉන්නේ තූටියෙක්. කවුද බවුවන්ට ආස? කමෙන්ට් කරන්න බලන්න. මොනවාද මේ තියෙන්නේ? රොස්මරි ගහන්න. ඔව් ඒකේ තෙල්ද නෑනේ අරක්කු. එහෙන ගණන් නේ අම්මේ මේවා. පරණ පොත්. එතකොට මේකට මේකට කුරු දාලා කොටලා අන්තු කරනවා. මෙතන එතනින්ම පත්තු කරනවා. ඊට පස්සේ මෙහෙන් අදිනවා. රේඩියෝ එකක් දාමම ඔයාලා දැකලා දැක්කලා නැහැ. මේව කොයි දකිටද? මේත් එකක් නේ? 30 euro la radio. Funziona? 30 euro, quella là è completa, questa qua manca il pezzo di dietro. Ah, Zampurnai mi chiede che è la Il rubinetto è bello, però manca quel pezzo. Quella lì coi quadri, portala sopra che ti vigili che ci Si vede le capo. Per farsi. ලස්සනයි නේ? I think questa la che? මේක මේ පැත්තට නේ? ඔව්. ලස්සනයි. පොඩි සුකුරුත්තන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ පොලේ වෙලෙන්දෝ තරුණ අය කවුරුත් නැහැ. වයසක අය තමයි ඉන්නේ. මොකද වයසක අය ගාව තමයි පරණ බඩු ඇන්ටික් බඩු තියෙන්නේ. ඒ හින්දා ඉතින්
චූටි ලස්සන දේවල් තියෙනවා. ඔය තියෙන්නේ ලයිටර් වගේක්. ඔය ලයිටර් පත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඒවා හරි ෂෝක් ලස්සනට තියන්නත් ඉතින් පුළුවන්. මේත් එකක් තරාදියක් නේ. පෙට්ටකමක්. පෙට්ටකමක් තියෙනවා. මේ පේනවද දන්නේ ඔය ඔතන තියෙනවා කැමරාවක්. ඔය වගේ එකක් කලින් දැකලා තියෙනවද බලන්නකෝ. ගොඩාක් පරණයි. මම නම් ඇත්තටම මේ වගේව බලන්න ආසයි. ඔය තියෙන්නේ. ඔතන තව ගොඩක් තිබුණා පොඩි ඒවත්. ඒවත් මම පෙන්නන්නම් බලන්නකෝ. ඔයාලා දැකලා තියෙනවද කියලා ඒ වගේවා. මේ පොලේ ගොඩක් තියෙන්නේ ඇන්ටික් බඩු. ඉතින් පරණ දේවල් වලට ආස කරන අයට ඒ වගේම මේ වගේ දේවල් දැකලා නැති අයට මේ පොල හොඳයි. ගොඩක් දේවල් ඉතින් බලන්න ගන්න තියෙනවා. ඔය විදිහට තමයි යාළගේ පොඩි කඩ යාලා තාගෙන ඉන්නේ. ඉතින් අදත් සෙනග වැඩි දවසක් කියලා මං කිව්වානේ. වෙනදට මේ තරම් සෙනග නැහැ. අද අවුව දවසක් හින්දා ටිකක් සෙනග වැඩි. ඉතින් ගොඩාක් අර කිව්වා වගේ දේවල් තියෙනවා බලන්න. ඔය තියෙන්නේ අර මොනවාද ලියුම් එහෙම ටයිප් කරන්නේ ලංකාවේ තියෙනවා. ඒවා ඉතින් මෙහෙ තිබ්බ පරණ එකක්. දැන් මෙහෙ ඕව පාවිච්චි කරන්නේ නැහැනේ. No, non ti fa niente. Gioca al massimo. ඔය තියෙන බඩු සමහර ඒවා මොනවද කියලා හොයාගන්න බෑ. අම්මා ඉතාලියේ ටිකක් කල් ඉතින් එයාගෙන් අහලා තමයි මාත් දැනගත්තේ. එයා මට ඉතින් කියලා දෙනවා එයා දන්න දේවල්. E questo c'hai tutte le colorazioni, deve essere che io starei su questa color non so, cioè starei su un marrone che riprende il mobile, no? Che riprende la මීහරකයි ආලි රංචුවයි අස්සයයි ජිරාෆ් ඉන්නවා. ඔය උඩම තියෙන ප්‍රොජෙක්ටර් එකක්. ඊට පස්සේ පල්ලෙහායින් තියෙන DVD ප්ලේයර් ඒවා. ඉතින් බලන්නකෝ දැන් ඒව පාවිච්චියට ගන්න හැනේ ලංකාවෙත් නැහැ ඒවා. ඔය නම් තියෙන්නේ ඉතින් කීයක් නියම් ඔය පරණ පාවිච්චි කරපු බඩු. ඉතින් ඔතනිනුත් මිනිස්සු අරන් යන අය ඉන්නවා. ඒ කාලේ ඉතින් ඒවා ඒ ආච්චිලා සීයලාට තිබ්බ හොඳම බඩු වෙන්නේ නැති. ඒවා ඉතින් කාලෙත් එක්ක අලුත් දේවල් එන නිසා ඒවල වටිනාකම අඩු වෙලා ඒව නැති වෙලා යනවා. ඒ වුණාට ඉතින් මෙහෙම හරි බලන්න තියෙන එක ගැන මට නම් සතුටුයි. අපිත් ඉතින් ගියාම මොනවා හරි සුකුරුත්තුමක් උස්සගෙන එනවා. ඒකේ ඔය ලස්සන ට්‍රේ වගේ ඒවා තිබුණා. ඉතින් මොන හරි දාලා තියන්න හොඳයි කියලා අපි දෙන්නට හිතුණ නිසා අපි දැන් ඉතින් ඉන්ටර්නෙට් ෂුට්ටක් බැලුවා. සමහර ඒවා තියෙනවා ඉතින් ලස්සන බඩු. ඒවා දැන් කොහොමවත් ගන්න වෙන තැනක් නැහැ. ඒවල වටිනාකමත් වැඩි. සමහර ඒවා තියෙනවානේ පරණ වෙන්න වටිනාකම සමහර දේවල් වල වැඩි. සමහර දේවල් ඉතින් වැඩක් නැහැ.
ඉතින් අපිත් ඔය ගියාම සුකුරුත්තම් මොන හරි ඉස්සගෙන එනවා. නැත්තම් වැඩක් නෑ. ලංකාවේ තියෙන පොඩි කාලේ එන්නට එකතු කරනවා මේවා. සෑහෙන්න අදපුවා පරණයි මේ. ඒකම පාවිච්චි කරපු පේන. අම්මෝ ඇතුළ බලන්න. වටේ පිච්චිලා තියෙන. අර ඉස්සෙල්ලා අපි අරන් බලපු අලුත් ඒවා. මේවා අලුත්. මේවා පාවිච්චි කරපු. අයන්නේ. ඒනට මේ වගේ හැලෙන. මට ඔය මකුරු ටික දැක්කම මතක් වුණා මර්ලින් කතාව. ඉස්සර කාලේ කැස. ටීවී එක? ඒක වැඩ. ඔව් ඒක තමයි දාලා තියෙන්නේ. ඇත්තේ ඒවා. චිමිනි ලාම්පු. ඉස්සර අපේ ගෙදර නැති කරේ. මේ කැසට්. කැසට් නේද ඒකට කියන්නේ? පීස්. අම්මෝ බයයි. Se lo tenevano solo. Prendono solo quelli autosufficienti. මේ පරණ කාලේද? Anch'io lo farei dai, così. Io ricovero di fianco a Santuario. Che sono diventata amico del paese, Create, no? Che gigante, vive sempre in mezzo al bosco con me. Quando mi vede arriva su in mezzo al bosco. Chiede. අර ඉස්සරේ මන්නෙම්මගෙන් චොක්ලට් වල දුන්නේ වෙන්නේ. මේ මොනෝපොලි. කිනවුනා. මේ වගේ දේවල් දැකලා ඔව් අනේ. මේ මොකක්ද? තෙල් හිඳපු එකක් හරි අර උඩට දාලා මේක කරකවපුවාම මෙඩි කියලා මෙහෙන් එනවා ඒක. Io no, tengo niente. Io sono solo tedesco. Questi che è per me. Situazione. මේවා මේ බර කිරන Tutti vecchio. ඔව් අර ඒක උඩට යනවා. තරග ඉස්සර කාලේ. ඔව් ඒ උලක. È come quello lì. Identico, stessa macchina. Ne ho uno così e ho anche il modello così. මේ ෆුට්බෝල් ප්ලේයර්ස්ලානේ. මේ පරණ අය. පරණ තමයි. Ci vogliono i soldini, lo so. Di pronto? Ciao. Solo ci vuole la crema. මේ කෝපි හදන ඒවානේ. ඉස්සර කෝපි හදන. ඕව හැදුන තමයි දැන් ඇවිල්ලා තියෙන අර මැෂින් එක. කරන්ට් එක. කරන්ට් එක.
අර ඉනා මේක බලන් ඉන්නවා. ඉල් ගහන එකක් නේ. ඔව්. අර එක්සිබිෂන් එකක් වගේ. අපි බලන්න දේවල් අර සෑහෙන්න දියන්නේ. ඔව් ගන්නවට කුරුළු කූඩ. ඒක තමයි. ඒක ගන්න බලන්න. දෙකම ගන්න ඕන අලුවලට. දෙකම එකට තියෙන්නේ. අලුවලයි මේකක් දාලා. අර මේ පොල් කට්ටේ. හරිම ලස්සනට හදලා ඉතින්නේ. පිච්චිච්ච ගල්නේ. ඒවද? ඇත්තට ඕනේ අම්මේ. කකාන්න මේක වලවන්න. අපිත් අර වගේ නටපුවා මෙතන කීයක් හරි දාලා යන්නේ. ඔව් ඒක ලී තමයි ඔක්කොම. හදාගෙන තියෙන මෙහෙත් ඉතින් ඉස්සර කාලේ තිබිලා තියෙන එහෙම තමයි. ඒත් එයාලා බලන්න ඉක්මනට දියුණු වෙනවා. කැපිලා ගිහින්ද කියලා මේ ලෑල්ල කපන ලෑල්ල. ඔව් මෙහෙම තියෙන්නේ. මෙහෙ වැඩිපුර මේවාද කොහෙද එකතු කරලා තියෙන්නේ? යාම හැමෝම හැනට තියෙන්නේ. 5.5 non vede niente. මේකේ අඩියක් ගෙවිලා තියෙන්නේ. හොඳයි අර මේ කෞතුකාගාරේ තියන්නේ. එතකොට පොළ සම්පූර්ණ කිරුවා. එන්න චුට්ට මතයි. හොරි. අන්තිම හරිය පොළේ. ඇත්තටම මීට බලනවා නම් ගොඩාක් දේවල් බලන්න තියෙනවා නේ. ඒකනේ පොරක බරපර ඉන්නේ. මෙතන මොනවද මේ පොර ගන්න බලන්න. ඒක කනතර. ඔතන 1.2යි. ඔව් ගාන අඩු හින්දා. ඒ මං කිව්වේ සෙනඟ පොර අල්ලන්නේ බඩු අඩු තැන්. ඒ වගේ විකිනේ. ඔව් 750ක් තියෙනවා. ඉතාලියේ ඉස්සර භාවිත කරපු කාසි ඔකේ ලියලා තිබුණේ නම් ලීර කියලා. මන් දන්නේ නැහැ හරියටම. දන්න කවුරු හරි ඉන්නවනම් පළවෙනියෙන් කමෙන්ට් කරන්න. මේ ඉතින් පොලේ තව ගොඩාක් දේවල් තිබුණා. ඒ ඔක්කොම මට වීඩියෝ එකකින් ගේන්න බෑ. මොකද ගොඩාක් දේවල් තියෙනවානේ. ඉතින් වීඩියෝ එකකින් ගෙනවොත් මට පැයක එකමාරක විතර වීඩියෝ එකක් කරන්න වෙනවා. රස්නේ වැඩි කාලෙට යාළ පොල තියන්නේ නැහැ. රස්නේ වැඩි මාස 2 යාළ මේ පොල නවත්තනවා. හරි
කරනකොලදී අදට ව්ලොග් එක ඉවරයි ළමයි. ආය අලුත් ව්ලොග් එකකින් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.